MV Blue Merlin කියන්නේ නෙදර්ලන්තයේ ඩොක්වයි ශිපින් නම් මෙරින් ට්‍රාන්ස්පෝර්ට් කම්පැනිය විසින් මෙහෙයුම් ලබන අර්ධ වශයෙන් ජලය ගිල්විය හැකි බර උසල නෞකාවකි. ඒ ව්‍යායාම් කාමර සහ පිහිනුම් පහසුකම් වැනි සුපෝභෝගී පහසුකම් වලින් සමන්විත වේ. ඒ වගේම මේ මුහුදු මංකොල්ලකරුවන්ගේ ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා ආරක්ෂිත බලකොටුවක්ද තිබෙනවා. මේ නෞකාව ඇමරිකාවේ ත්‍රස්තවාදී ප්‍රහාර සඳහා භාවිත කරනු ලබන US ක්‍රෝල් නෞකා ප්‍රහාණය කිරීම සඳහා එක්සත් ජනපද නාවික හමුදා විසින් කුලියට ගැනීම සිදුවේ. මේ MV Blue Merlin නෞකාව එයාක්‍රාෆ්ට් කැරියර්ස් සහ වෙනත් නැව් ඇතුළු විවිධ බ්‍රාන්ඩ් ප්‍රහාණය කරන ඇමරිකාවේ නාවික ශ්‍රේෂ්ඨ නැතිවම බැරි නෞකාවකි. මෙම නෞකාව දිග අඩි 712ක්, පළල අඩි 138ක් සහ බර මෙට්‍රික් ටොන් 76000ක් පමණ වෙනවා. එය ඩීසල් එන්ජිමකින් බලගන්වන අතර මෙම නැවට පැයට කිලෝමීටර 26.9ක වේගයෙන් ගමන් කළ හැකිය. Blue Merlin හි අනිත් විශේෂ ලක්ෂණය වන්නේ මේ රැගෙන යන අනිකුත් බෝට්ටු වලට ආයුම සඳහා විවෘත ප්‍රදේශයක් නිර්මාණය කිරීම සඳහා එහි තට්ටුව අර්ධ වශයෙන් ජලය ගිල්වීමේ හැකියාව සහ ප්‍රවාහනය කිරීම ආරක්ෂිත වීමයි. මෙම කැපිපෙන හැකියාව නිසාම එය අනිකුත් නැව්ගත කරන නෞකාවක් ලෙස ලොව පුරා කීර්තියට පත් වී ඇත. ඉතින් මිත්‍රවරුනි, ඔබ මෙවැනිම විශාල නෞකා ගැන අසා තිබේද?